විහාරස්ථානයේ තුල අපි කවුරුවක්වත් එහෙට මෙහෙට ભેද බින්න වෙන්නේ නැතුව අපි හැමෝම හරි සමගියෙන් එකමුතුකමින් එකාවන්ව මේ කටයුතු වල නිරත වෙලා ඉන්න එක කොච්චර වටිනවද? ඒකෙන් අපි කොච්චරනම් පිනක් අපේ ජීවිතවලට රැස් කර ගන්නවද? ඒ වගේම අපි මොනතරම්නම් මානසික සුවයක් මේකෙන් අත්විඳිනවද? මම ඊයේ පෙරේදත් මතක් කරේ ඒකයි. අර බුදුහාමුදුරෝ මහා සාරෝපම චෝල සාරෝපම ආදී සූත්‍රවලදී උගන්වලා තියෙන්නේ හරිහම අවබෝධයක් තියෙන මිනිස්සෙක්ට කැලේකට ගියාම එයාට ඕන හොඳ සාරවත් අරටුවක් නම් එයා ඒ සාරවත් අරටුව ගැන හොඳට දන්නවනම් අවබෝධයක් තියෙනවනම් ඒ ගැන වැටහීමක් තියෙනවනම් එයා කැලේට ගියාන් පස්සේ කැලේ තියෙන ඔක්කොම ගස් ටික කපා ගිහිල්ලා චෙක් කරන්නේ නැහැ මොන අරටුවද හොඳ කියලා. ඒ අවබෝධය තියෙන කෙනාට කැලේට ගියාම ගහ දැක්කහම කියන්න පුළුවන් මේ ගහේ අරටුව හොඳයි කියලා. එහෙම අවබෝධයක් තියෙන කෙනා, එහෙම දැනීමක් තියෙන කෙනා දුර තියාම ගහ අඳුනගෙන Tamanට අවශ්‍ය ගහ කපලා අරගෙන ඒකේ අරටුව අරගෙන ඒ අරටුවෙන් ප්‍රයෝජනයක් ගන්නවා. හැබැයි හරියට අවබෝධයක් නැති කෙනෙක් කැලේකට ගියොත් අරටුවක් හොයාගන්න අදහසින් ඒ කෙනා කැලේ තියෙන ඒ අදාළම ගහ නෙවෙයි ඉස්සෙල්ලම කපලා අරගන්න. කැලේ තියෙන ගස් 10ක් 15ක් කපා ගිහින් බලනවා අරටුව හොඳයිද කියලා. සමහර විටක අවශ්‍යම එක හම්බ වෙනකොට අනවශ්‍ය දේවල් 10ක් 15ක් කරනවා. ඒ අනවබෝධයෙන් කටයුතු කරන අය. අවබෝධයේ තියෙන කෙනා පින්කම් කරද්දිත් එහෙමයි. අවබෝධයේ තියෙන කෙනා පින්කම් කරනකොට ඒ කරන පින්කමේ ගත යුතු ප්‍රධාන හරය මොකද්ද? ඒ හරය හොඳට අවබෝධ කරගෙන ඒ හරය තමන්ගේ ජීවිතයේ ප්‍රයෝජනෙ සඳහා තියාගන්න. එහෙම තියාගන්නේ නැතුව අවබෝධයක් නැති එහෙම උදවිය පින්කම් කරනකොටත් අපිට හොඳට දකින්න පුළුවන්. මම දැක්කා මම හරියටම දැක්කේ නෑ ඡායාව වගේ මම දැක්කේ මෙතන භාවනාව වෙනකොට කවුරු හරි කෙනෙක් දෙන්නේ අර පැත්තේ ඇවිදලා ඉන්නවා දැක්කා බණමනුව ඉස්සරහා කතා කර කර ඉන්නවා දැක්කා. කෙරෙන්නේ පින්කමක් කියලා දන්නවා. පින්කමේ තියෙන අරටුව හරියට අඳුරගත්තේ නෑ. හරියට අරටුව අඳුරගත්තා නම් එයා මේ පින්කම කරන වෙලාවේ පින්කම තුල තමන්ගේ හිත පිහිටවල කටයුතු කරනවා. එහෙම නැතුව මේ වගේ පින්කමක් කරන වෙලාවක අනේ මේ පින්කමක් නේද කරන්නේ මමත් මේකට හිතින් හරි සම්මාදම් වෙන්න ඕන කියන අදහසින් ඒ පින්කම තුල හරි නිරත වුණා නම් එයා හිතින් හරි මේ පින්කමට එකතු වෙලා පිනක් කරගන්නවා. ඒ පින්කමේ අරටුව පින්කමේ සාරය හරියට දන්න කෙනා. පින්කමකත් හරියට සාරය නොදන්න කෙනෙක් හිටියොත් පින්කම පැත්තක කරනවා එයා වෙනම පැත්තක වෙනම ලෝකෙක යනවා. ඒ නිසා අපි පින්නතුනේ පින්කම් කරනකොට අපි හැම කෙනෙක්ම අවබෝධයෙන්ම පින්කම තුල ව්‍යාවෘත වෙන්න ඕන. මොකද මේ බණ කියන මමවත් බණ මේ කටයුතු කරන ඔබවත් තව අවුරුදු 15ක් 20ක් 30ක් උපරිම ඕනනම් ජීවත් වෙයි. දන්නේ නැහැ ඒකත් කවද්ද කියලා. මේ ජීවත් වෙන කාලේ මේ විදිහට ගිවාගෙන ගිහිල්ලා දවසක මැරෙනවා අපි කවුරුත්. මැරුණාට පස්සේ අපි එක්කෙනෙක්වත් ආයේ මනුෂ්‍යෝ වෙලා මේ මනුෂ්‍යාත්මයකට එයිද කියන්න අපි කවුරුවත් දන්නේ නැහැ. මම නම් කීයටවත් හිතන්නේ නැහැ මම ආයෙ මිනිසෙක් වෙලා මනුෂ්‍ය ලෝකයකට එයි කියලා. මොකද හේතුව ඉන්නකම් කොච්චර පින්කම් කරත් මැරෙන වෙලාවේ මොනවා හිතේද කියන්න මම දන්නේ නැහැ. මේ කොච්චර හොඳට පින් දහම් කරගෙන මහානදම් පුරාගෙන හිටියත් මම උනත් මැරෙනකොට මගේ අතේ තියෙන යතුරු කැරල්ල හරි මතක් වුණොත් මම දන්නේ ආයෙ මිනිසෙක් තියා සුගතියකටවත් මම එයිද කියලා. පෘථග්ජන ස්වභාවයක ඉන්න අය විදියට මම දන්නේ මැරෙනකොට මට එන මරණාසන්න මොහොතේ ඇති වෙන චුතිසිතට මට මොන වගේ අදහසක් එයිද කියලා මම දන්නේ නැහැ. සමහර විටක ලෙඩ ඇඳකට වැටිලා රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලැබෙමින් ඉන්න මොහොතක මරණයටපත් වෙන්න වුණොත් ඇඟට ගහලා තියෙන ඉන්ජෙක්ෂන් කට්ටේ වේදනාව නිසා මට ඒ වෛද්‍යවරු එක්ක වුණත් කේන්තියක් ආවේගයක් ඒ මොහොතට එන්න පුළුවන්. එහෙම ආවේගයකින් ඉන්න වෙලාවක මරණයටපත් වුණොත් පින්නතුණි ආය සුගතිය බලාපොරොත්තු වෙන්න අපිට බෑ. ජීවිතේ එක දවසක් හරි ජීවිතේ ලඩ දුකක් හැදිලා රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලැබලා
ඒ අත්දැකීම් විඳපු කෙනෙක් නම් අපි හොඳාකාරව මේ කාරණාව වටහා ගන්න අපි හැමෝටම පුළුවන්. ඒ වැඩි ඕන නැහැ. රෝහලකට ගිහිලා ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට වුණත් අපිට කොච්චරනම් සිතුවිලි එනවද ඒ ඉන්ජෙක්ෂන් කට්ට ගහන කෙනා එක්ක. ඒ තරමටම අපේ හිත පින්නතුනේ පුංචි තප්පරයකින් වෙනස් වෙන්න පුළුවන්. නහයෙන් කටින් බඩ ගහලා අපිට එහෙම ඉන්න වුණොත් ඒ වෙලාවට මම හිතන්නේ කඩින පින්කම් 1000ක් කරගෙන හිටියත් ඕවා මතක් වෙන්නේ නැහැ පින්නතුනේ. මතක් වෙන්නේ අර ශරීර කායිකව තියෙන වේදනාව විතරයි. ඒ නිසා මේ වේදනාවත් එක්ක සුගතියට යන්න හිත පහල කරගන්න මම හිතන්නේ නැහැ පුළුවන්කමක් අපිට තියෙයි කියලා. මේ ඉන්න කාට හරි කෙනෙකුට දැන් මායя හරි කමක් නැහැ ඇවිල්ලා කිව්වොත් දැන් හිටියා ඇති යමන් කියලා කතා කරොත් මම දන්නවා මෙතන ඉන්න කවුරුවත් සූදානම් නෑ යන්න. බුදුහාමුදුරු කෙනෙක් ඇවිල්ලා අල්ලපු ගමේ ඉන්නව බුදුහාමුදුරුව බෑ දැකලා බණ ටිකක් අහලා නිවන් දකිමු කිව්වත් මම දන්නවා මෙතන ඉන්න කවුරුවත් යන්න කැමති නෑ. ඇයි ඒවා කරන්න යනකොට මතක් වෙනවා අනේ මගේ දරුවෝ තාම පුංචි. මගේ දරුවෝ ටික මගේ දරුවන්ගේ ජීවිතේ පිළිවෙලක් කරලා ඉන්න ඕන. මම තාම වගකීම් වලින් නිදහස් වෙලා නෑ. වගකීම් වලින් නිදහස් වෙලා ඉන්න ඕන. අපිට ඕවා කල්පනා වෙනවා. නිවන් දකින්න යන්න කතා කළත් ඕවා මතක් වෙනවා. ඒ නිසා අපි හැම අවස්ථාවකම මේ බැඳීම් එක්කලා කටයුතු කරන අය විදිහට මේ බැඳීම් මතම අපිට අපේ සමහර තැන්වලදී අපිට ජීවිතේ කරුණු කාරණාවන් සීමා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ලැබිච්ච වෙලාවේ මනුෂ්‍යාත්ම භාවයේ නෙලා ගන්න පුළුවන් ඉහළම අග්‍රම ප්‍රතිඵලයක් නෙලාගෙන මනුෂ්‍යත්වයේ පූර්ණ මනුෂ්‍යත්වයක් විදිහට මේ මනුෂ්‍යත්වයේ කටයුතු කරන තැනට පරිවර්තනය කරගන්න අපි කවුරුත් මහන්සි ගමු කියන අදිෂ්ඨානයේ කල්පනාව තමයි අපි හැම කෙනෙක්ම කල්පනාවට ගත යුතු වන්නේ.